Hello guys, welcome to Silva's vlog number 1. පටන් ගන්න UK වලින් හැබැයි පටන් ගන්න UK වලින් කියවල මීට කලින් මම ගොඩක් රටවල් වලට ගිහින් තියෙනවා. ඉතින් මෙහෙට ආවේ මම වයිෆ් එක්ක මේ ඉන්න නිකුනි මගේ වයිෆ්. දැන් නම් වෙලාව ඇති කොහොමත් දෙකට වගේ ඇති වෙලාව. මාර සීතලයි. ඔව්. හැබැයි මෙහෙ පොඩි අවුවක් තියෙනවා අද. එහෙම අවුව තිබුණාට ඇත්තටම ගොඩක් සීතලයි. අවුව වදනවාද කියලා ගානක් නැහැ. ඒ තරම්ම සීතලයි. අපි දැන් මෙතනින් ගන්න ඕන බස් එක 165 ගත්තා නම් අපිට හොන්චර්ච් සිටි සෙන්ටර් එකට ගියා හැකි. ඒක තමයි ගන්න ඕනට අපි රොන්ෆර්ට් යන්නේ හොන්චර්ච් වලින් පහිනවා ලිටල් එකට. අපි ලිටල් එකේ හම්බෙමු. ඇත්තටම දැන් මේ වෙලාවේ අපි 165 කිව්වට මෙතන 165 372 කියන බස් දෙකෙන්ම යන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ ආවේ 372 බස් එක. අපි ඉතින් ඒක නැගලා තමයි ලිඩල් එකට ගියේ. ලිඩල් එකට ඇතුල් වෙන තැනම තියෙන්නේ බේකරි එක. එතකොට එතන බේකරි අයිටම්ස් තියෙනවා අපිට පර්චේස් කරන්න පුළුවන් එතනින්. ඊට පස්සේ අපි මෙතනින් පොඩි වීඩියෝ එකක් ගත්තා කොහොමද එන්ට්‍රන්ස් එක තියෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙන්නේ එළවලු වර්ග ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපි බැලුවා කෙසල් තියෙනවා පෙන්ස 78ට එතකොට 79ට ඒ වගේ අඩු ගණන් වලට තියෙනවා. මම හිතන්නේ ලංකාවේ වගේ varieties නැහැ. ගොඩක්ම තියෙන්නේ එකම වර්ගයක් තමයි. ඊට පස්සේ අපි ආවේ මේ සෙක්ෂන් එකට. ඉතින් මෙතන කැරට්, ගෝවා වගේ එළවලු තියෙනවා. ඉතින් ඔයාලට පේනවනේ ඒවත් පෙන්ස 79යි 68යි ඒ වගේ ගණන් වලට තමයි තියෙන්නේ. ඉතින් අපි මෙතනට ආවේ ඇත්තටම වම්බටු ගන්න. මොකද අපි මෝජු හදනවා කියලා තමයි හිටියේ රැට. ඉතින් මේ පැකට් එකට වම්බටු කරල් දෙකකුත් අපි අරගත්තා. ඉතින් ඒක බිල් කරන්න ඕන මේ කැෂිය එක ළඟදී. ඊට පස්සේ අපි ගියේ අල ලූණු තියෙන සෙක්ෂන් එකට. ඉතින් මෙතන තියෙනවා ඒ පැකට් කරලා ඒවවල ගණන් ගහලා. ඉතින් සමහර කියන්නේ පැකට්ස් එක එක ගණන් වලට තියෙනවා. ඒ ක්වොලිටි එකත් එක්ක ක්වොන්ටිටි එකත් එක්ක ගණන් වෙනස් වෙනවා. ඊට පස්සේ අපි ආවේ මෙතන ලූණු ගන්න. ඉතින් මේ ලූණු එක ඇත්තටම කිලෝ එකක්. ඉතින් ලූණු කිලෝ එක අපිට උනේ පෙන්ස 95ක් වගේ. අපි ඊට පස්සේ ආවා ඇපල් ගන්න. මොකද මට යුනිවර්සිටි එකේ පොඩි ඉවෙන්ට් එකක් තිබුණා ඊළඟ දවස්. ඇපල් පැකට් එකත් අරගෙන අපි ඊට පස්සේ ගියා herbs and spices තියෙන තැනට. ඇත්තටම අපිට spices නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි ලංකාවෙන් එනකොට ගොඩක් spices අරගෙන ආවා. ඉතින් ඒක අපිට මේ මාස 6කට විතර ඇති වෙන්න අරගෙන ආවේ. සුදු ලූණු ඕනි වුණා. ඉතින් එතන ඔයාලට පේනවා ඇති සුදු ලූණු එක වෙන්නේ පෙන්ස 95ක් වගේ. ඒත් ඉඟුරු කිලෝ එකක් තමයි එතන ගාන දාලා තියෙන්නේ 5.49ක්. ඉතින් අපි චූටි කෑල්ලක් ගත්තේ. ඒ චූටි කෑල්ල උනා පෙන්ස 40 ගාණක් වගේ තමයි උනේ. ඊට පස්සේ අපි දැනගිට චූටි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන අපි ගියා ඩිසර්ට් සෙක්ෂන් එකට. එතකොට සාමාන්‍යයෙන් බැලුවොත් මෙහි අසිතා තියෙනවා, ඇල්ඩි තියෙනවා, ලිටල් තියෙනවා, ටෙස්කෝ තියෙනවා. ඒ ඔක්කොගෙම ටිකක් බැලුවොත් සාමාන්‍ය ටිකක් අඩු එකක් තමයි ලිටල් කියන්නේ. ලිටල්, ඇල්ඩි ඒ දෙකම කියන්නේ ගොඩක් අඩුයි ගණන්. සාමාන්‍ය ගණන් අඩුයි අනිත් ඒවලට වඩා. හැබැයි සමහර අයිටම්ස් විතරයි. හැමදේම නෙමෙයි. දැන් අර රයිස් වගේ කියන අපි ශ්‍රී ලංකන් රයිස් වගේ ගන්නවා නම් මේ වගේ වලින් ගොඩක් අඩුවට ගන්න පුළුවන් ලිටල් වලින්. සාමාන්‍යයෙන් අපි මේ ගත්ත පැක් එක පවුන් 1.79ක් විතර වෙන්නේ. ඒ වගේ ගණනක් වෙන්නේ. ඉතින් මේ වගේ ලිල්ල හේරෝගේ આવුත් මේක අඩුවට ගන්න පුළුවන්. අපි මෙතනින් ගත්තා වැනිලා යෝගට් එකක්. ඉතින් වැනිලා මම ඔයාලට තව දෙයක් කියන්නම්. උතන රතු පාටින් මෙන්ෂන් කරලා තියෙන ප්‍රයිසස් තියෙනවා නේද? ඒවා අපි Lidl Plus කියලා ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා QR එක ස්කෑන් කරපුවාම අපිට ඒ ප්‍රයිසස් වලට මේ තියෙන ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන්. ඉතින් හැම මේ ප්‍රොඩක්ට් එකක්ම නෙමෙයි. ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා Lidl Plus ඇප් එකත් එක්ක මොනවද අපිට හම්බ වෙන ඒ ප්‍රොඩක්ට්ස් කියන එක. මේ තියෙන්නේ Lidl
එකේ මීට් තියෙන සෙක්ෂන් එක. ඉතින් අපි අද චිකන් හදන්න ප්ලෑන් කරා රෑට. ඉතින් මෙතනින් හෝල් චිකන් එකක් තමයි අපි ගත්තේ. ඔයාලට පේනවනේ එතන මෙන්ෂන් කරලා තියෙනවා ප්‍රයිසස්. ඒවත් ඩිඩක්ට් කරලා තියෙන්නේ. ඉතින් ප්‍රයිස් කට් කළා කියලා තියෙනවා. එතකොට ඒ කට් කරපු ප්‍රයිස් එක යටින් අර 3.89 4.49යි කියලා මෙන්ෂන් කරලා තියෙනවා. එතකොට මේ අපි ගන්න මේ හෝල් චිකන් වල ඒගොල්ලෝ කිලෝග්‍රෑම් ගණනත් එක්කම amount එක දාලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් කිලෝ එකකට වඩා වැඩියෙන් තමයි මේ හෝල් චිකන් තියෙන්නේ. ඊට අමතරව ඔයගොල්ලන්ට ඕන නම් ගන්න පුළුවන් වෙන වෙනම පාර්ට්ස් උනත් පැක් කරලා තියෙනවා. ඉතින් ඒ පැකට්ස් උනත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ලිඩල් එකේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් තියෙනවා අපිට ගන්න පුළුවන්. ඉතින් අපි ඇවිල්ලා දවස් 2කින් 3කින් වගේ ලිඩල් එකෙන් ගත්තා ඉලෙක්ට්‍රික් හීටර් එකක්. ඇත්තට මේක හොඳට වැඩ කරනවා. ඒ වුණාට පොඩි කන්සර්න්ස් වගේක් නිසා අපි ඒක ආපහු රිටර්න් කළා. නමුත් දැන් ලංකාවේ නම් අපි රිටර්න් කළොත් අනිවාර්යයෙන්ම අපි ඒගොල්ලොන්ගෙම මොන හරි ආය මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ආය පර්චේස් කරන්න ඕනේ. නමුත් මෙහි එහෙම නැහැ. මේගොල්ලෝ අපිට කෑෂ් උනත් රිටර්න් කරාදී දෙනවා. ඒ කියන්නේ අපිට එතන සූට් වෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අපිට ඒගොල්ලෝ කෑෂ් උනත් රිටර්න් කරනවා. ඉතින් අපි ඉලෙක්ට්‍රික් හීටර් එක රිටර්න් කරලා අපි ඒක ඒ වෙලාවේ උනේ පවුම් 20ක් වගේ. අපිට පවුම් 19.7 පෙන්ස ගාණක් ඒගොල්ලෝ අපිට රිටර්න් කරා. ඉතින් මං හිතන්නේ මේ දේවල් සමහර විට කොමන් වෙන්නත් පුළුවන්. නමුත් දැන් මම වගේ කෙනෙක් ඉන්නවනේ ඇත්තටම මම ඒක දැනගෙන හිටියේ නැහැ. ඉතින් මං හිතනවා මේක තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒක නිසා තමයි මම මේ පොඩි ඩීටේල්ස් උනත් ඕගොල්ලන්ට කියන්නේ. එතකොට මේ තමයි මම කිව්වේ අර ලිඩල් එකට එන්ටර් වෙන තැනම බේකරි අයිටම්ස් තියෙනවා කියලා. ඉතින් මේ බේකරි අයිටම්ස් වලින් මට ෆ්‍රී අයිටම් එකක් ගන්න chance එකක් තිබුණා. ඉතින් දැන් මේ බලන්නේ මම මොකක්ද ගන්න අයිටම් එක කියලා. මෙතනින් තමයි අපි බිල් කරන්නේ. එතකොට සෙල්ෆ් බිල් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැෂ් එකේ ගිහලා බිල් කරගන්නත් පුළුවන්. ඉතින් අපි දෙන්නට කූපන්ස් දෙකක් තිබුණ හින්දා අපි දෙන්න කෝකටත් කියලා කැෂ් එකට ආවා. මොකද my husband separate තමයි බිල්ස් දෙක ගත්තේ. මොකද නැත්නම් අපි දෙන්නේ කූපන්ස් දෙක යුටිලයිස් කරගන්න බැරි වෙන හින්දා. ඉතින් අපි බිල් කරලා ඉවර වෙලා හිතන්නේ පවුම් 40කට කිට්ටු වෙන අපි දෙන්න බඩු ගත්තා. මේ තමයි හොන්චර්ච් සිටි එක. එතකොට ලිඩල් එක තියෙනවා මේ පැත්තේ. ගොඩක්ම රෙස්ටරන්ට්ස් තියෙනවා මේ හරියේ. ඉතින් හස්බන්ඩ් පොඩි වැඩකට ආය ඇතුළට ගිහිල්ලා එනකම් මම මේ චුටි වීඩියෝ ක්ලිප් එක ගත්තා ඔයගොල්ලන්ට පෙන්නන්න. හස්බන්ඩ් ආව ගමන් දුවලා ඇවිල්ලා අපේ බස් එකට නැග්ගා. ඉතින් බස් එකේ විනාඩි 10ක වගේ දුරක් තමයි අපිට හොන්චර්ච් වලට තියෙන්නේ. මේක තමයි අපි ඉන්න පැත්ත. මෙහෙට කියන්නේ රේන්හැම්. අපි හරිම නිස්කලංකයි. හරිම calm and quiet environment එකක් තියෙන්නේ. අපි දැන් අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයාලට පෙන්නන්නම් අපි මොනවද පවුම් 40කට ලිඩල් එකෙන් ගත්තේ කියලා. දැන් අපි ඒ ටික බලමු.
මේ ටික තමයි අපි අද ශොපින් ගිහිල්ලා ගත්තේ ලිඩල් එකෙන්. මම හිතන්නේ මෙතන අයිටම්ස් 20කට වඩා අපි අරගෙන තියෙනවා. කිලෝ එකේ පැකට් දෙකක් අරගත්තා. ආයෙ කිව්වා වගේ මෙන්න මේ බෑග් එක. මේ බෑග් එක එහෙම මට ෆ්‍රී හම්බුනේ මේ මගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තිබුණ නිසා. මේකත් ෆ්‍රී හම්බුනේ. මේක හස්බන්ඩ් ලිඩල් account එකට තමයි හම්බුනේ. ඒකේ කූපන්ස් තියෙනවා. ඒ කූපන් එකක කූපන්ස් ඇක්ටිව් කරපුවාම අද තිබුණ අද දවසට තිබුණේ ආට ෆ්‍රී බේකරි අයිටම් එකක්. ඉතින් එයාගේ ලිඩල් account එකට මේක ගත්තා. මගේ එකට තිබුණ මේ ටෝට් බෑග් එක. ඉතින් මේ ටෝට් බෑග් එක මම ගත්තා. අපි මිරිස් ගත්තා. චීස් ගත්තා. garlic ගත්තා. garlic සුදුරුණු. ginger ඉඟුරු. බොන්චි. oil sunflower oil එකක් ගත්තා. ඒවා හොඳයි කියලා කියන නිසා. අපි මේ බඩු ලිස්ට් එක තමයි අද ගත්තේ. මම හිතන්නේ සෑහෙන ගොඩක් අපි බඩු අරන් තියෙනවා. ඉතින් හවුම් 40ක් වගේ තමයි ගියේ. මේකෙන් 15000කට කිට්ටු වෙනවා වගේ තමයි මේ බඩු වලට අපිට ගිහින් තියෙන්නේ. ඉතින් අපේ මේ කියන්නේ පවුම් එක බලනකොට පවුම් 40ක් කියලා කියන්නේ එච්චර ලොකු ගාණක් නෙමෙයි. මෙහි පැය 3ක පැය 4ක වගේ සැලරි එකක්. ඉතින් ඇත්තටම මේ බලමු අපි ඉස්සරහට තව වීඩියෝස් අරන් එන්නම් කොහොමද කියලා. ආයෙත් කියනවා මේ අපි මේක කරන්න ඇත්තටම මේ අපේ දෙන්නගේ ආසාවට. මොකද ගොඩක් වීඩියෝස් YouTube channels ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ දේවල් දන්නවා. ඉතින් අපි දෙන්නට ආසයි හිතන එකක් කරන්න ගොඩක්. ඔයාලා කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා අපේ වීඩියෝස් වලට like කරලා share කරලා comment කරලා අපිට support එකක් දෙන්න. ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම කමෙන්ට් කරලා අහන්න. ඔව්. ඊළඟ වීඩියෝ එකේදී ගොඩක් දේවල් අරන් එන්නම්. මොකද මෙහි ඇවිල්ලා අපි මුල් සතියේ බාර කට්ටක් කෑවා ඇඩ්ජස්ට් වෙන්න මෙහෙට. ඒ හරිම අමාරුයි. ගොඩක් දේවල් තියෙනවා හදාගන්න. ඒව ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඊළඟට. ඔව්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Bye. Bye. Ciao.